ඉතිහාසය ගැන සහ පුරාවිද්‍යාව ගැන කතා කරනකොට දිල්ෂාන් දැන් අපිට ඉතිහාසයේ පොතපතෙන් එන තොරතුරු නැත්නම් ජනවහරෙන් එන තොරතුරුත් එක්ක පුරාවිද්‍යාවේ පොතපතෙන් එන තොරතුරු සහ ජනවහරෙන් එන තොරතුරුත් එක්ක බලන්න අපි සමහර තැන්වල මම්මුලා වෙලාද කියලා. දැන් සිරිසඟබෝ රජතුමා හිසදන් දුන්න ස්ථානයේ හැටියට අත්තනගල්ල හඳුන්වනවා. සමහරව යනවා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන අත්තනගල්ලට. හැබැයි වට අත්තනගල්ල පිටලා තියෙන්නේ කොහෙද? හස්තිකුච්චි අනුරාධපුර දිස්ත්‍රික්කයේ. සමහර කලන මෙන්න මේ තොරතුරුත් එක්ක දිල්ෂාන් හරියට යම් සිදුවීමක් සිදු ස්ථානයේ පිළිබඳව සමාජ මම්මුලා වීමක් සිදු වෙලා තියෙනවා. ඒ වගේ තවත් සිදුවීමක් ගැන තමයි මේ කියන්න සූදානම් වෙන්නේ. කැලණිතිස්ස රජුරන්ට බැරිම තැන තමන්ගේ ආදරණීය දුවව මහමුදට පා කරලා අරින්න සිද්ධ වෙනවා. ඇත්තටම විහාර මහදේවිය ගොඩ බැස්සේ කොහෙන්ද? ඉතිහාසය ගැන අපි තොරතුරු කතා කරන්නේ එක්ක පොතපත දැනගෙන. නැත්තම් කවුරු හරි පර්යේෂණයක් කරලා හොයාගත්ත තොරතුරු. නැත්තම් ජනප්‍රවාදයෙන්. දැන් පර්යේෂණ කරත් ජනප්‍රවාදය ආවත් මේ හැමදේම පොතපතට අවසානයේ එනවා. මේ දේවල් සමහරක් වෙලට සම්බන්ධ වෙනවා නැත්නම් සමහරක් වෙලට මේ දේවල් වල සම්බන්ධතාවය යම් වෙලාවකට බිඳ වැටෙනවා. හැබැයි කොයි හැටි වෙතත් ඉතිහාස තොරතුරු පිළිබඳ පිරික්සන කොට පොතපතේ දෙන දැනුම පොතපතේ එන දේවල් අපට 100%ක්ම වටිනවා. ඔබ හිතන්නේ විහාර මහා දේවියගේ කතන්දරයේ කතාපුවත එනකොට ඔබ හිතන්නේ විහාර මහා දේවි ගොඩබැස්ස තැන කිරින්ද කියලාද? සමහරට ඔබ ඔව් කියාවේ එකට. නැහැ. විහාර මහා දේවි ගොඩබැස්සේ කිරින්දට නෙවෙයි. රාජකුමරියක් මුහුදට බිලි වෙනකොට රුහුණු පිහිටි මායා රට ඒ තුන් සිංහලෙම දැනගන්නවා. රාජකුමරිය කොහාටද සේන්දු වෙන්නේ? මහ මුහුදේ අතරමං වේවිද? සේන්දු වේවිද? මේ හැමදේම රජවරු දැනගන්නවා. ඒ ප්‍රදේශවල පාලකයෝ දැනගන්නවා. කුමරිය සේන්දු වේගන එනවා. එතකොට මේ මාගම්පුර රාජධානිය රජ කළපු රජතුමාට සැලවෙනවා කුමරියක් මහ මුහුදේ ගසාගෙන එනවා, මහ මුහුදේ පාවීගෙන එනවා, මහා අලංකාරවත් නෞකාවක කියලා. රජතුමන් කියනවා රාජපුරුෂයන්ට අට්ටාල ගහගෙන බලන් ඉන්න කුමරිය කොහාට දෙන්නේ කියලා. එතන අට්ටාලච්ඡේන වෙනවා. මේ අට්ටාල ගහගෙන බලන් හිටපු රාජපුරුෂයන් රජතුමා දෙනවා නින්දකම්, තෑගි වශයෙන් දෙනවා. එතන නින්දූර් වෙනවා. පසුව කුමරිය කොහාටද යන්නේ නැත්තම් කුමරිය කොහාටද ගියේ? කුමරිය කියලා අහන රජතුමා. එතන මාරිය වෙනවා. එතකොට රාජපුරුෂය කියනවා කුමරිය අර ගමේ එතන ආරුගම්බේ වෙනවා. මේ විදිහට තමයි මේ ප්‍රදේශයේ තියෙන ගම් ටික නිර්මාණය වෙන්නේ. මෙතන තමයි මුහුදු මහා විහාරය. මෙතෙන් තමයි විහාර මහා දේවිය කොට බැස්සේ. සිංහලයේ 28 වන රජු ගිරිබණ්ඩ පූජාවේ නිර්මාතෘවරයා මහා දාටික මහානාග රජතුමා ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ මේ විහාරස්ථානය නිර්මාණය කළා තියෙනවා. කොමාරි 1934 තමයි මේ කැණීම ආරම්භ කළ මේක ටික ටික රට තුල බොදු දනන් හට ඔවුන්ගේ හදවත් තුලට මේක කාන්දු වෙන්නේ. දැන් එතන තියෙනවා පිළිම තුනක්. එකක් තමයි විහාර මහා දේවියගේයි හිතන පිළිමයක්. අනිත් එක තමයි බුදුන් වහන්සේගේයි හිතන පිළිමයක්. අනිත් එක කාවන්තිස්ස රජතුමාගේයි හිතන පිළිමයක්. සමහරක් වෙලාවට පිරිස කියනවා දැන් මෙතන විවිධ කතන්දර තිබුණත් අපට ඇස් බැල්මටම මේ තොරතුරු ප්‍රත්‍යක්ෂ කරන්න කාරණා තියෙනවා. මේ පිළිම නිර්මාණය කළ තියෙන්නේ චන්ද්‍රකාන්ති පාසාණයෙන්. චන්ද්‍රකාන්ති පාසාණය කියලා කිව්වේ හඳ එළියට චන්ද්‍රකාන්තියට දිලිසෙන පාෂාණ මාර්ගය. මේ ස්ථානය මේ බෞද්ධ සිද්ධාස්ථානයේ අක්කර 264ක් ඒ කාලේ තිබිලා තියෙනවා. හැබැයි අපි කනගාටුවෙන් වුණත් කියන්නේ අක්කර 264ක් අද මෙතන නැහැ.
ස්වාමින් වහන්සේ නායක ස්වාමින් වහන්සේ අපිට පැවසුවා අද අක්කර 2-3ක ප්‍රමාණයක් විතරයි තියෙන්නේ කියලා. අනිත් දේවල් සමහරක් විට මේ ප්‍රදේශයේ ජනතාව අත්පත් කරගෙන. මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ස්ථානය ඔබ බලන්න මෙන්න මේ ස්ථානය හොඳින් බලන්න. මෙතන එක වෙලාවකට සීමා මාලකයක් ස්වරූපය ගන්නවා. හැබැයි ජනප්‍රවාදයේ ඉන්න නම් විහාර මහදේවියගේ සියලු ආභරණ මෙතන නිදන්ගත කරා කියලා. මෙතන නිදන්ගත කරලා විහාර මහදේවිය විවාහය සඳහා මගුල් ලතා පිටින් මේ අල්ලපු ප්‍රදේශයේ තියෙන අල්ලපු ගමේ තියෙන මගුල් මහා විහාරයට ගියා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ භූමියේ තියෙන හරියක් තියෙන ශාක සියල්ලම ඖෂධීය ශාක. මේ මුහුදු වෙරළත් එක්ක තියෙන මේ වැල්ලේ කුරු කොහොඹ කියන ශාකය. මේක ලංකාවේ අනිත් තැන් වල දකින්න නැහැ. නමුත් මේ ස්ථානයේ විශාල වපසරික කුරු කොහොඹ වෙලා තියෙනවා. ඔබ විශ්වාස කරන්න 2004 සුනාමි එනකොට මේ දෙපැත්තෙන් සුනාමි රළ මහා ඡණ්ඩ රළ පහර ගොඩබිමට ආව මිසක් මේ භූමියට මෙහෙම කරලා කිසිදු හානියක් වුණේ නැහැ. එවැනි සත්‍යතාවයක් මේ භූමියේ තියෙනවා. අවසාන වශයෙන් අපි ඔබට කියන්නේ මේක ලෝක උරුම පූජනීය ස්ථානයක්. මේක අපේ රටේ පිහිටා තිබීම ඔබ මා බොදු දනන් හැටියටත් ලංකාවේ අනිකුත් සියලුම ආගම් අදහන පිරිස හැටියටත් අපි ආඩම්බර වෙන්න ඕනේ මේ දේවල් අපේ රටේ තියෙනවා කියන එක. හැබැයි මේ දේවල් වලට හිමි විය යුතු තැන හිමි යුතු දේවල් සියල්ල හිමි වෙන්නට ඕනේ. තාමත් ඒවා හිමි වෙමින් පවතිනවද හිමි නොවෙනවද කියන කාරණාව පිළිබඳ ගැටලුවක් තියෙනවා.